ඔබ සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අදත් මගේ YouTube නාලිකාවට. හෝටන් තැන්නේ ලෝකාන්තය වගේම අපි නොදන්න තවත් කුඩා ලෝකාන්ත රාශියක් මේ පුංචි රටේ තියෙනවා. ඔන්න අද ඒ ගැනයි අපි කියන්න යන්නේ. ට්‍රැවලින් වලට ආස ඔයාලා හැමෝටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා අදත් පුරුදුලෙන් ගතුකමින්ම මේ වීඩියෝවේ අවසාන තප්පරය තෙක් ට්‍රැවල් කෙල්ල එක්ක. බීන්ස්ටන් කුඩා ලෝකාන්තය මහනුවර සිට මහියංගන පාරේ හුන්නස්ගිරියට ඇවිල්ලා එතනින් මීමුරේ පාරේ කිලෝමීටර 6ක් ගියාම දකුණු පැත්තේ තියෙනවා වන සංරක්ෂණ කාර්යාලය. එතන ඉඳන් සුන්දර කැලෑ රොදක් මැදින් කිලෝමීටර් 1.5ක් පමණ යනකොට බීන්ස්ටන් කුඩා ලෝකාන්තය හමු වෙනවා. දෝතලුගල කන්දේ ඉඳලා වෙල්ලංගොඩ වෙනකල්ම කඳු රාශියක් පිහිටලා තියෙනවා වගේම තවත් කඳු රාශියක් මෙතනට දිස් වෙනවා. පිටවල පතන කුඩා ලෝකාන්තය. මාතලේ ඉඳලා රත්තොටට ගියාම එතනින් මාර්ග 3ක හන්දියක් හමු වෙනවා. එතනින් ඉලුක්කුඹුර පුවප්පිටිය පාරේ ගිහින් 28 වන සැතපුම් කණුවෙන් හැරිලා රිවර්ස්ටන් පහු කරලා ගියාම මේ පිටවල පතන හමු වෙනවා. අතන කෙළවරේ තියෙන කුඩා ලෝකාන්තය අනික් ලෝකාන්තවලට වඩා සුවිශේෂී පිහිටීමක් තියෙන ස්ථානයක්. හෝටන් තැන්නේ ලෝකාන්තය හා සමාන ගැඹුරක් මෙම ස්ථානයටද ඇති බවයි විශ්වාස කරන්නේ. පිටමාරුව කුඩා ලෝකාන්තය. බදුල්ලේ ඉඳන් මඩොල් සිමට ඇවිත් පිටමාරුව පාරේ කිලෝමීටර් 20ක් පමණ ගමන් කළ පසු අම්බලම හන්දිය හමු වෙනවා. එතනින් කොකාගල ආශ්‍රිත වතුයායක කෙළවරේ පිහිටි මෙම ස්ථානයට සුළු පා ගමනකින් ළඟා වෙන්න පුළුවන්. මෙහිදී ඔබට නැගෙනහිර වෙරළ දක්වාත් පසකින් නකල්ස් වනය දක්වාත් පුළුල් වපසරියක් දැක ගන්න පුළුවන්. අඳතැන්න කුඩා ලෝකාන්තය. නුවර එළිය ගෙගරි වැව අවසානයේ ප්‍රධාන මාර්ගයෙන් වමට හැරිලා සඳතැන්නට යන පාරේ කෙළවරට යන්න ඕන. මේ ප්‍රදේශයේ රජයේ බීජ අර්ථාපල් ගොවිපළ පහු කරලා අලුතෙන් හදපු පාර දිගේ ගියාම අට්ටාලයක් සහිත ස්ථානයක් තමයි කුඩා ලෝකාන්තය කියලා හඳුන්වන්නේ. මෙම ස්ථානයට පහළින් තමයි බෝඹුරු ඇල්ල දක්වා ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. වේවැල් තලාව කුඩා ලෝකාන්තය. යටියන්තොට ඉඳලා සීපෝත් අමනාවල මාර්ගයේ හල්ගොල්ල වතුයායේ කර්මාන්ත ශාලාව අසලින් දකුණට දිවෙන වේවැල් තලාව පාරේ ඉහළට ගමන් කළ විට වේවැල් තලාව කුඩා ලෝකාන්තය හමු වෙනවා. මෙහි පැමිණෙන ඔබට කන්දක්, දිය ඇල්ලක්, ගල් ගුහාවක් එක්ක කුඩා ලෝකාන්තයක් දැක ගන්න හැකියාව ලැබෙනවා. මෙම මාර්ගයේදී තේදළු ප්‍රවාහනය සඳහා සාදන ලද කේබල් කාර් ප්‍රවාහන පද්ධතියක්ද දැක ගන්න පුළුවන්. පහන්ගල කුඩා ලෝකාන්තය. කොළඹ ඉඳලා කුරුණෑගල ඔස්සේ රිදීගමට ඇවිල්ලා විජයපුර හන්දියෙන් හැරිලා රිදීගම විහාරයේ අසලට පැමිණ එතන ඉඳලා විනාඩි කිහිපයක ගමනකින් පසුව දුරකථන කුළුණු සහිත ඉසව්වෙන් පහන්ගල කුඩා ලෝකාන්තයට පිවිසිය යුතුය. ජනප්‍රවාදයේ පැවසෙන්නේ එක් රැයකින් බතලගොඩ වැව සෑදූ යෝධයා ඊට අවශ්‍ය ආලෝකය ලබා ගැනීම සඳහා මෙම ස්ථානයේ පහනක් දැල්වූ බවයි. හරස්බැද්ද කුඩා ලෝකාන්තය. නුවර එළිය ඉඳලා උඩුපුස්සැල්ලාව පාරේ කිලෝමීටර 20ක් පමණ ගිය විට හරස්බැද්ද කඩමණ්ඩිය හමු වෙනවා. එනින් නිල්දණ්ඩා හින්නට යන මාර්ගයේ ගිහින් අතුරු මාර්ග කිහිපයකට හැරිලා හරස්බැද්ද කුඩා ලෝකාන්තයට ළඟා වෙන්න පුළුවන්. සූරියකන්ද කුඩා ලෝකාන්තය. රක්වාන සිට දෙනියායට යන විට වැලමිට වංගු පසු කර ඉහළට යත්ම හමුවන ආරණ්‍ය සේනාසනයට පැමිණ එහි සිට තරමක පාගමනකින් පසුව සූරියකන්ද කුඩා ලෝකාන්තයට ළඟා වෙන්න පුළුවන්. ලංකාවේ ඇති අනික් ලෝකාන්ත වගේ එක එල්ලේ ප්‍රපාතයක් දකින්න නොමැති නමුත් වඩාත් පුළුල් වපසරියක් දැක ගන්න හැකියාව ලැබෙනවා. දුප්පතාගේ කුඩා ලෝකාන්තය. මෙය හෝටන් තැන්නේ සැඟවුණු තවත් එක් ලෝකාන්තයක්. හැබැයි මෙම ස්ථානයට ළඟා වීමට නම් නීතියෙන් අවසර නැහැ. මේ පිහිටා තියෙන්නේ ගිනිහිරිය වනජීවී බංගලාව පිටුපසිනුයි.
හාතලේ කුඩා ලෝකාන්තය. මහනුවර ඉඳලා වත්තේගම හරහා බඹරැල්ල පාරේ පහන්විලට ඇවිල්ලා පහන්විල තානායම අසලින් ඇති මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ ගිය පසු පයිනස් යායක් ළඟින් මෙම ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. නකල්ස් ඉඳලා ගොම්බානිය හරහා කිරිගල් පොත්ත ඇතුළු කඳු රාශියක් මෙම ස්ථානයට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ සුන්දර ස්ථාන තරණය කරන්න, විනෝද වෙන්න. ඒත් මේ පරිසරය ආරක්ෂා කරන්න. ඔබ ගෙනියන අපද්‍රව්‍ය නැවත රැගෙන එන්න. ස්ථානවල පා සටහන් පමණක් ඉතිරි කරන්න. මගෙත් එක්ක විශ්වය පුරා සැරිසරන්න ඔබත් දැන්ම මගේ YouTube නාලිකාව subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න ෂෙයා කරන්න. තවත් දවසක මේ වගේම සුන්දර ස්ථානයකින් නැවත හමු වෙනතුරු රැඳිලා ඉන්න ඔබේ ආදරණීය travel කෙල්ල එක්ක.